Good morning guys. ඔන්න එහෙනම් අපි චීනෙට ආවා. මායි මල්ලි තමයි මේ පාරේ ඉතින් ආවේ මේ විදිහට. මල්ලි ඈ කාමරේ ඉන්නවා. අපි ආව දැන් ගිහිල්ලා හම්බෙමු. අපි ඊයේ රෑ ආවේ මෙහෙට. ඒ ඇවිල්ලි ඉවරේ බුදුම මහන්සියක් තිබ්බයානේ. හොඳට නිින්ද ගියා. අපි බලමු අපේ මල්ලි අද උදේට මොනවද කන්නේ කියලා. හොඳේ චීන මහගෙදරදී. එයාට තාම චොප්ස්ටික් දෙක මේ හුරු නැහැ. අපි දැන් යන් එයා බලන්න. අපි යම් මල්ලි කාමරේ බලන්න. මෙන්න ආයේ කාමරේට පේන view එක. නියමයි. මේනේ මයි මල්ලි. ඒයි. කොහොමද view එක? සුබේ. මේ බලන්න. හරිම ලස්සනයි නේද? මේ රිසර්ව් එකේ ඒ දර්ශනය කාලෙන් කාලෙට වෙනස් වෙනවා. මේ පැත්තේ තේවත්තක් තියෙනවා විදිහට. ඊයේ හතන බඩේ උග්ගස් ටික තිබ්බා නේද? අර හතන බඩේලුද? අම්මා උදේ කඩන් ආව මල්ලි. හොඳයි දැන් එහෙනම් අපි කන්න යන්. දැන් කන්න. යන්. මම චයිනීස් පරාටා වගේ જાතියක් තියෙන ඒව හැදුවා. තව අම්මා බිත්තර තැම්බුවා. පොඩ්ඩක් පෙන්නන්න මේ ගස් ටික. මොනවද? ඒ ටික අපි පස්සේ මීට පෙන්වන්න මල්ලි. එළියෙන් පෙන්වන්න පුළුවන්. ඒ අර මේ රාජාලා කියලා තිබ්බේ අර කල්දරම් කල්ලා ගෙදර පිටිපස්සේ ඉස්සර જાතිය. ඒවා. කන්න කලින් නෑදෑයෙක් එක්ක පොඩ්ඩක් තේ ටිකක් බොන්න වුණා මල්ලිට. මේ අපේ අම්මගේ අයියා කෙනෙක්. ඔව් වාඩි වෙන්න මම එනක් දෙන්න. පිටිපස්ස. ලස්සනයි නේ? මාර ලස්සන view එකක් තියෙනවා ගේ වටේ. මොකද්ද? මොකද්ද කිව්වේ? රටගජු ස්ට්‍රෝබෙරි කාබරංකයි. අව රටගජුද වවලා තියෙන මේ පාර අම්මා. රටකජු. අතින් රටකජු වල ටික මේ ටික. මේ තියෙන කාබරංකා. මේ තියෙන මෙතන ස්ට්‍රෝබෙරි මේ අයින දිගට. ඔව් ස්ට්‍රෝබෙරි පාතියම. තියෙන peer. ලොකු peer જાතිය. අම්මගේ මේ පාර වගාවේ ඔන්න ඔය දේවල් තමයි තියෙන්නේ. අපි යම් කන්න. තුරුම්. මේ තියෙන මල්ලි චයිනීස් පරාට. උදේ වත්තෙන් කඩු මේවට කියලා පෙන්නනවා. මේ තියෙන උදේ වත්තෙන් කඩලා. එන අපේ දේවල් ටික අම්මා. වම්බොට තියෙනවා බඩේරිගු, ගස්වැටගොළු, මෑකරල්. අතන පොඩි බට්ටක්ක ගෙඩියක් තියෙනවා. මේන් එකක් ගන්න ඕන. ඊට පස්සේ ඔයා මෙතන තියෙනවා බිත්තර එකයි. ඊට පස්සේ මොනවද වෙන්නේ මේවා? දෙකක් ගන්න. සෝයා සෝස් ටිකක් මම වෙනම දාලා දෙන්න. කැමරේකට අහු වෙන්නේ නැහැ නේ උසයි ඔයා. මල්ලි ගත්තා පීනට් මිල්ක් එකක්. අපි දැන් කන්නයි යන්නේ. මේක තරම් මම නියපොතු මේ වෙලා. අම්බෝ මාස 3ක් විතර බොන්න බැරි වුණානේ. හරියම මේ වගේ එකක්. නියමනේ. අවුලන්නේ. try එකක් දෙන්න බලන්න. ඩම්ප්ලින් එකක් ගන්න. මේක ඔබලා කන්න ඕන. පොඩ්ඩක් මේක ගාවන්න. මේක පොඩ්ඩක් ඔබන්න. කන්න. බිත්තරත් එහෙම තමයි මල්ලි. මේක පොඩ්ඩක් ඔබලා කද්දි රහයි. බිත්තරේ නම් මේ කූරේ ගහන්න. කූරේ ගහන්න. එක කූරක් තිබ්බත් ඇති. හැබැයි වැටේ සමහර විට. අමුතු ටේස්ට් එකක් නේ. අපි දැන් මේ යන්නේ පොඩ්ඩක් මේ බෝතල් පානිය දැල්ලේ තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න. මේ තමයි අපේ
කාර් පාක් කරන ගරාජ් එකේ. කාර් 4ක් පාක් කරලා දැන් මල්ලි 1 2 3 4 නේද ඒවම මේ ඔක්කොම ෆුල් මොනවද තියෙනවද හොයන්න ඕන. අරක හස්බන්ඩ්ගේ මේක තාත්තගේ. අම්මෝ මේ අම්මා දිහා බලාගෙන ඉන්නව සෝසමල්. අම්මා හැඩයි ලස්සනයි අද. මේ අප කනවා අම්මා දිහා බලාන නේ සංකොටේ මගේ. Hey. Ni hao. අම්මා දිහා බලන් ඉන්නව සංකද. අපි දවල්ට කන්න තමයි යන්නේ.你这拿钱的，俺们今天拿钱好像那你刚刚的光来干你啊，加个500。 මේ තියෙන Chinese herbal tea. මාරම රසයි සුවඳයි මේක. සුප් එක හොඳයිද? සූටි කකුල්. මේක බයලා කන්නේ කරුණොත්. මොකද්ද? කූර. හස්බන්ඩ් නැතුව මට හරිම පාළුයි අනේ මෙහි. හැබැයි ඉතින් අර කලින් පාරවල් වලදී තරම් ලොකුවට දුකක් නෑ මේ පාර. මං හිතන්නේ දැන් බබා ලොකු වෙලා එයා මාත් එක්ක ඉන්න හින්දා වෙන්න ඇති නේද? කෙසේ හෝ වේවා මගේ චූටි බබා හස්බන්ඩ් වගේමයි යන්නේ. හස්බන්ඩ්ගේ වගේමයි කොණ්ඩේ මූණේ ෂේප් එකත් ඒ වගේ. ෂෝක් අනේ. එයා මගේ දිහා බලාගෙන ඉන්නකොට මට නිකන් මගේ හස්බන්ඩ් මගේ දිහා බලාගෙන ඉන්නවා වගේ එහෙම කියලා හිතෙනවා. මොකද ඒ දෙන්නගේ ඇසුත් එක වගේ යන්නේ. හස්බන්ඩ්ගේ කපා පළුව මෙයා. ෂෝක් හරිම කියුට් හරිම සොෆ්ට් ඇඟපත. මං අර හිතපු තරම් ලොකුවට මහතට එහෙම ඉන්න බබෙක් නෙමෙයි මගේ බබා. එයා පර්ෆෙක්ට්. එයා හරිම කියුට් ලස්සනයි. ගාන්ට ඇඟපත තියෙනවා මගේ චූටියාගේ. ඉතින් අනේ මම මේ පෙන්නමින් ඉන්නේ මේ මං හස්බන්ඩ් එක්ක අන්තිමටම ගියපු ඩිනර් බෆේ එකේ වීඩියෝස් ටිකක්. අපි ගියා සිනමන් ග්‍රෑන්ඩ් කියන හොටෙල් එකේ ඩිනර් බෆේ එකට. අනේ එතන කෑම සුපිරි හොඳේ. ඇත්තටම ගෙවපු ගානට සාධාරණයි. හොඳට සී ෆුඩ් අනිත් මස් මාළු ಜಾති හොඳට තිබ්බා. අනිත් ඒ කෑම හරිම හොඳට හදලා තිබ්බා. ඔයාලත් යන්න එතනට. පාඩු නෑ ඇත්තටම අනේ කියන්න අඩුපාඩුවක් මොකවත් තිබ්බේ නෑ මේ කෑමවල. ගිහිල්ලා අනිවාර්යෙන් try කරලා බලන්න. අනේ ඉතින් ඔයාලටත් හුඟක් සතුටු ඇති නේද මං ආයි බබා ගාවට ගිය එක ගැන. හොඳයි එහෙනම් YouTube channel එක subscribe කරගන්න. අනිත් එක මේ වීඩියෝ එකේ link එක නම් WhatsApp status වලට share කරන්න අමතක කරන්න එපා. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න.